බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ට පෙර අකුණු සන්නායක සැනූ සිංහලයෝ රුවන්වැලි සෑයේ අකුණු සන්නායක තාක්ෂණයෙන් ඉරානයට පේටන්ට් බලපත්‍රයක් හිමි වූ හැටි. එකපාරට මේ වීඩියෝ එකේ මාතෘකාව දැක්ක ගමන් කවුරුත් හිතන්න එපා මම මේ අක්ෂෝත්තියට නම් වපු සුරංගනා කතාවක් වගේ දෙයක් කියන්න යනවා කියලා. මොකද අපි දන්නවා අද සමාජ මාධ්‍යවල මේ ඉතිහාසය ගැන කතා කරනකොට පිළිගත හැකි සාක්ෂි සාධක වලින් තොර වගකීමක් නැති සුරංගනා කතා දේවල් විශාල වශයෙන් මහා පරිමාණයෙන් සංසරණය. මම කියන්නේ මම කිසියම් දෙයක් කියන්නේ ඒ ගැන පිළිගත හැකි සාක්ෂි සාධක තියෙනවා නම් විතරයි. ඉතින් මේ කියන්න යන්නෙත් එහෙම කතාවක්. මේ කතාවට අවශ්‍ය සාක්ෂි සාධක ඔක්කොම එක තමයි මම ඕගොල්ලන්ට මේක ඉදිරිපත් කරන්නේ. සමහර සාක්ෂි සාධක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අවශ්‍ය අයට බලන්න පුළුවන් විදිහට. මීට කලින් මම පුරාණ ලංකාවේ දැනුම ගැන ලෝකයම අවිත කළ සාක්ෂි 12ක් කියන වීඩියෝ එකෙත් මේ ගැන කෙටියෙන් සඳහන් කරා. අද එතකොට මේ මාතෘකාව ගැන ටිකක් විස්තරාත්මකව කතා කරන්න තමයි මේ හදන්නේ. අපි හැමෝම අහලා තියෙන මේ ලෝකේ පිළිගත් ප්‍රසිද්ධ මතය තමයි අකුණු සන්නායක තාක්ෂණය කියන එක ලෝකයට හඳුන්වා දුන්නේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියලා කියන එක. එතකොට මේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඇමරිකාවේ ජීවත් වුණේ ඔහු 1760 විතර තමයි මේ සංකල්පය ලෝකයට හඳුන්වා දුන්නා කියලා කියන්නේ. එතකොට මේ බොහෝ දෙනා නොදන්න කාරණයක් තමයි මේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ට අවුරුදු 1700කට විතර ඉස්සෙල්ලා ක්‍රිස්තු පූර්ව ගණන්වල ලංකාවේ ඉදිවෙච්ච දාගැබ්වල අපටම ආවේනික අකුණු ආරක්ෂණ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙලා තිබුණාය කියන එක. එතකොට අපේ මේ අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය සම්බන්ධව මහා වංශය වගේ අපේ ඓතිහාසික මූලාශ්‍රවලත් කරුණු කාරණා සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඒ කාරණය විවිධාකාර විද්‍යාත්මක පර්යේෂණ මගිනුත් සනාථ කරගෙන තියෙනවා. ඒ විද්‍යාත්මක පර්යේෂණ ඒවට අදාළ නිබන්ධන මොනවද කියන එක මම මේ වීඩියෝ එක ඇතුලේ සවිස්තරව කියන්නම්. ඒ සමහර ඒවායි ලින්ක්ස් උත් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා බලන්න පුළුවන්. එතකොට මේකේ ඊළඟ වැදගත් කාරණය තමයි මේ ක්‍රිස්තු පූර්ව ගණන් වල වගේ ඒ තරම් මේ තරම් ඈත අතීත කාලයක මේ අකුණු සන්නායක තාක්ෂණය සම්බන්ධව මෙවැනි දැනුමක් ලෝකයේ වෙනත් කිසිම ශිෂ්ටාචාරයකින් අද වෙන විට වාර්තා වෙලා නැහැ කියලා කියන එක. එතකොට ඒක කියන්නේත් මම නෙමෙයි මේ සම්බන්ධව අධ්‍යයනය කරපු විද්වතුන්. මොකද අපි දන්නවා මේක තනිකරම භෞතික විද්‍යාත්මක ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියෙන් වෙන්නේ අකුණු වලින් දාගැබ සහ ඒ අවට ඉන්න අය ආරක්ෂා වෙන එක තමයි. එතකොට අපි මේක කළා තියෙන්නේ අපි මේ යාන්ත්‍රණය හදලා තියෙන්නේ මීට අවුරුදු 2000කට විතර කලින්. ඒ කියන්නේ ලෝකය මේ අවුරුදු 2000කට කලින් කියන්නේ විදුලි බලයෙන් වැඩ ගන්න කාලයක් නෙමෙයි. අඩුම තරමේ ලෝකයේ බල්බ් එකක් පත්තු කරන තාක්ෂණය හොයාගත්තෙත් ඊට සෑහෙන කාලයකට පස්සේ. හැබැයි එතකොට එහෙම කාලෙක අපේ රටේ අපේ මුතුන් මිත්තන්ට පුළුවන් වෙලා තියෙනවා මේ අකුණු වලින් එන දැවැන්ත විද්‍යුත් ධාරා මෙල්ල කරන්න. ඕන් දැනගෙන ඉඳලා තියෙනවා ඒක මෙල්ල කරන්න ඕන තාක්ෂණය. ඕන් ඒ සඳහා අර්ධ සන්නායක සහිත සංයෝග පවා භාවිතා කරලා තියෙනවා. ඊළඟට මම මේ කතාවේ වැදගත්ම කොටස වන මේ පේටන්ට් බලපත්‍රය ගැන කතාව කෙටියෙන් ඔබට ඉදිරිපත් කරන්නම්. මුලින්ම කියන්න ඕන අපි දන්නවා මෙතන මේ අපේ රුවන්වැලි සෑයේ භාවිතා වුණු අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය කියලා කියන්නේ අපටම ආවේනික එකක්. ඒක බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ගේ යාන්ත්‍රණය නෙමෙයි. එතකොට මේ රුවන්වැලි සෑයේ අකුණු තාක්ෂණය සම්බන්ධව 2004 2014 අතර කාලේ ලංකාවේ මහාචාර්යවරයෙක් වෙච්ච චන්දිම ගෝමස් මහතා කිසියම් අධ්‍යයනයක් සිදු කරනවා. ඉතින් ඒ අධ්‍යයනයට ඊට චන්දිම ගෝමස් මහතා එක්ක ඉරාන ජාතික විද්වතෙකු වුණු මෙහෙදි ඉසදි කියන ඒ විද්වතා මේ අධ්‍යයනයට සම්බන්ධ වෙනවා. එතකොට ඔහු මේ අපේ රුවන්වැලි සෑයේ තිබුණු මේ අකුණු සන්නායක තාක්ෂණය පිළිබඳව මූලික සංකල්පය අවබෝධ කරගෙන ඒ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කළා. ඒ මත පදනම් වෙච්ච එක්තරා නව නිපැයුමක් ලෝකයට දායාද කරනවා. එතකොට ඕගොල්ලන්ට මේ පේන්නේ ඒ නිපැයුම සම්බන්ධ විස්තර තමයි මේකේ තියෙන්නේ. ඉතින් එතකොට මේ නිර්මාණය සඳහා ඔහු මේ වන විට පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා ඉරාන සමාගමක් කරහා. ඒ වගේම ඒ සමාගම හරහා ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීමත් අද වෙනට සිද්ධ වෙනවා. එතකොට මේ තමයි මේ බලපත්‍රය මේ ප්‍රොඩක්ට් එක මොකක්ද ඒකෙන් මොකද කරන්නේ කියන එක සම්බන්ධව මම වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපේ රුවන්වැලි සෑයේ අකුණු තාක්ෂණය ඔස්සේ ඉරානයට පේටන්ට් බලපත්‍රයක් හිමි වෙන්නේ. හැබැයි මම මේක කියන්නේ මේ ඉරානයේ අපේ දෙයක් ඇවිල්ලා හොරකම් කරගෙන ගියා වගේ කිසිදු චෝදනාත්මක අදහසකින් නෙමෙයි. එහෙම එතන කිසිදු චෝදනාවක් හෝ වරදක් එතන සිද්ධ වෙලා නැහැ. සාමාන්‍ය ක්‍රියාවලියක් සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඒකෙන් ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. ඒ කියන්නේ මේ අපේ දැනුම අපේ පුරාණ දැනුම සම්බන්ධව කතා කරන්න විතරක් නෙමෙයි. ඒක මත පදනම් වෙලා ඕනනම් නව නිපැයුම් කරන්නත් ලෝකයට පුළුවන් කියන එක. ඊළඟට තව වැදගත් කාරණයක් මතක් කරන්න ඕන. මෙහෙම දේවල් ගැන කතා කරද්දී කවුරුත් හිතන්න එපා මම මේ බටහිර විද්‍යාව හෙලා දකින්න හදනවා කියලා. මම බටහිර විද්‍යාවේ ජයග්‍රහණ ඉහළින්ම අගය කරන කෙනෙක්.
ඒ වගේම තමයි මේ අපේ පැරණි දැනුම තමයි ලෝකේ පරිපූර්ණම දැනුම. ඒකේ තමයි හැමදේම තිබුණේ කියලා මම කවදාවත් කියන්නේ. අපේ පැරණි දැනුමේ ප්‍රබලතාව වගේම ඒකේ තියෙන සීමාකම් ගැනත් මට පැහැදිලි අදහසක් තිබෙනවා. ඉතින් ඒ නිසා කවුරුත් මේ කියන කාරණය අන්තගාමී අන්තවලට ගිහිල්ලා තේරුම් ගන්න උත්සාහ කරන්න එකක් නැහැ කියලා මම හිතනවා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපිට බටහිර විද්‍යාව හෙලා දකින්න අවශ්‍ය නැහැ. නමුත් මේ බටහිර විද්‍යාවේ සොයා ගැනීම වලට ලෝක පරිමාණව ලැබී තිබෙන පිළිගැනීමේ වටිනාකම අනෙක් දැනුම් පද්ධතීන් වල කරපු සොයා ගැනීම වලට ලැබිලා නැහැ. ඒක තමයි මෙතන තියෙන ගැටලුව. ඉතින් ඒ නිසා තමයි අපිට ඒක ගැන කතා කරන්න වෙන්නේ. ඒ නිසා තමයි අද මේ අකුණු සාන්නායක තාක්ෂණ සොයා ගැනීමේ ගරුත්වය බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ට ගිහිල්ලා ඊට අවුරුදු ගණනාවකට කලින් කරපු අපේ සොයා ගැනීම යටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මේ ගැන විශේෂයෙන් කතා කරන්න හිතුවේ. ඉතින් මේ ගැන කතා කරන්න යනකොට මට අර එක්තරා අපේ රටේ වාමාංශික දේශපාලඥයෙක් වුණු රෝහණ විජේවීර සහෝදරයා කිව්වා කියන කතාවකුත් මතක් වෙනවා. මම දන්නේ මේක ඇත්තටම එතුමා කිව්වද නැද්ද කියලා. මේක මම අහලා තියෙන කතාවක්. එතුමා කිව්වා කියලා කියනවා අර රුවන්වැලි සෑයේ තියෙන හයි කරලා තියෙන වර්තමානයේ මේ නවීන අකුණු සන්නායකයක් හයි කරලා තියෙනවා. ඒක දිහා බලලා අන්න බලපල්ලා මොකද්ද විඥානවාදයට උඩින් භෞතිකවාදය බබලනවා. එහෙම නැත්නම් ආගමට උඩින් විද්‍යාව බබලනවා වගේ කතාවක් කිව්වා කියලා මම අහලා තියෙනවා. ඒ කතාව ගැනත් මම ඉදිරියේදී වචන කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නම්. එහෙමනම් මේ රුවන්වැලි සෑයේ තිබුණු අපටම ආවේනික අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය ගැන මම මේ ඊටාම කෙටියෙන් කියපු රසවත් සහ කුතුහලය දනවන සුළු කතාව ගැන දැන් අපි විස්තර ඇතුව කතා කරමු. එතකොට ඕගොල්ලන්ට මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී හිටියොත් ඒ ගැන සියලු විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම අපි මේ අලුතෙන් පටන් ගත්ත YouTube channel එකක්. ඉතින් මේක ඒ වගේම අපි මේ content කරන්නේ සෑහෙන කරුණු හොයලා හුඟක් මහන්සි වෙලා. ඉතින් ඒ නිසා මේක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ Facebook එකෙන් මේ වීඩියෝ එකේ කොටස් බලන අයට අපේ next page YouTube එක කියලා next page YouTube එක search කරලා ඒකට ගියාම මේක සම්පූර්ණ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒ වගේම අපේ page එකේ මේකේ links උත් දාලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒ පණිවිඩය ඔයගොල්ලන්ට දෙන ගමන් අද අපි සුපුරුදු විදියට අපේ කතාව පටන් ගමු. එතකොට මම මුලින්ම මේ කතාවේ ඉතිහාසය ගැන කෙටියෙන් සඳහනක් කරොතින් ඔය මහා වංශය වගේ අපේ ඓතිහාසික මූලාශ්‍රවල තමයි මේ අපේ දාගැබ්බල පැවතුනාය කියන අකුණු ආරක්ෂණ යාන්ත්‍රණයක් සම්බන්ධව මුලින්ම කරුණු සඳහන් වෙලා තිබුණාය කියලා කියන්නේ. අපේ දාගැබ්බච්ච රුවන්වැලි සෑය, අබේගිරිය, මිරිසවැටිය වගේ දාගැබ්බල මෙන්න මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ බවට සඳහන්ව තිබූ බව කියවෙනවා. එතකොට ඒ සඳහා භාවිතා වූ මේ වජ්‍ර චුම්බටක කියන උපකරණයක් ගැනත් අපේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වෙලා තිබුණු බව තමයි බොහෝ ලියවිලි වල මම මුලින්ම දැක්කේ. හැබැයි ඕක බලනකොට මට පොඩි ප්‍රශ්නයක් මතුවුණා. මොකද මම මේ ලියවිල්ලක තිබ්බ පළියට ඒක පිළිගන්නේ නැහැ. ඒ ගැන මමත් පුළුවන් තරම් කරුණු හොයා බලනවා. මේ මගේ ළඟ තියෙන මහා වංශයේ සුමංගල හාමුදුරුවන් කරපු මේ පරිවර්තනය. මේක අරගෙන ඔය කියන තැන් ටික පොඩ්ඩක් සර්ච් කරලා බැලුවට පස්සේ මට මේක මේ ඔය වජ්‍ර චුම්බට කියන වචනය හෝ අකුණු සන්නායක ගැන ඒ තරම් ප්‍රබල සඳහනක් ටිකක් හොයාගන්න අමාරු වුණා. හැබැයි එහෙම ප්‍රශ්නයක් මෙතන මතුවුණත් මම හිතනවා මේ එක මහා වංශ එක සංස්කරණවල පුංචි මොකක් හරි කාරණයක් වෙන්නේ නැති කියලා. එහෙම ප්‍රශ්නයක් මතුවුණත් මට මොරටුව විශ්වවිද්‍යාලයේ ෂෙරීන් අමේන්ද්‍රා විසින් ලියපු නිබන්ධන දෙකකින් මේ සම්බන්ධව එක්තරා පිළිතුරක් හම්බුණා. මේ ෂෙරීන් අමේන්ද්‍රා කියලා කියන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරියක්. ඇගේ විෂය වාස්තු විද්‍යාව. ඇය මේ අපේ රුවන්වැලි සෑය සම්බන්ධව එක පොතක් ලියලා තියෙනවා Beyond the Seeing Eye කියලා. ඊළඟට ඇය ඒ පොත නම් මට තාම හොයාගෙන කියවන්න බැරි වුණා. ඊට පස්සේ ඇය මේ රූප සටහනේ පෙන්වන තවත් නිබන්ධනයක් කෙටි නිබන්ධනයක් ලියලා තියෙනවා. ඒකෙත් මේ රුවන්වැලි සෑයේ අකුණු තාක්ෂණය සම්බන්ධව සඳහන් වෙනවා. ඉතින් එතකොට ඇය මේ නිබන්ධනය ඇතුලේ මේ මහා වංශයේ එක පරිවර්තනයක් නෙමෙයි විල්හෙල්ම් ගයිගර්ගේ මහා වංශ පරිවර්තනය, ඒ වගේම ටෙටන්ට්ගේ මහා වංශ පරිවර්තනය, ඒ වගේම ඔය පර්ණවිතාන මෙසෙන්රත් පර්ණවිතාන මහතා මේ සම්බන්ධව යම් යම් ලියපු ලේඛන, ඒ වගේම අපේ රටේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි 6 වෙනි සියවස්වල ලියවෙච්ච වාස්තු විද්‍යාත්මක ග්‍රන්ථයක් වන මංජුසීගේ වාස්තු විද්‍යා ශාස්ත්‍ර කියන පොත, මෙන්න මේ වගේ මූලාශ්‍ර කීපයක් උපුටලා අරගෙන එකට සංසන්දනය කරලා කරුණු ගලප්පලා එතුමිය පෙන්වා දෙනවා. මෙන්න මේ වජ්‍ර චුම්බට සහ අකුණු ආරක්ෂණ යාන්ත්‍රණයක් සම්බන්ධ කතාව අපේ ඓතිහාසික මූලාශ්‍රවල සඳහන්ව තිබුණාය කියන එක. ඉතින් කොහොම වුණත් ඒ කතාවට මම ගොඩාක් කාලය ගන්න නැතුව මම මේකේ හුඟ දෙනෙක් උනන්දුව දක්වන මේ වර්තමානයට ඊට පස්සේ එන්නම්. එතකොට මේ අපේ දාගැබ්වල ක්‍රියාත්මක වුණු අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය සම්බන්ධව සිද්ධ වුණු
නූතන විද්‍යාත්මක පර්යේෂණ ගැන කතා කරනකොට මම මුලින්ම හිතනවා අර අපේ වංශ කතාවල තිබුණු ඓතිහාසික තොරතුරු මත පදනම්ව වෙන්න ඇති මේ පර්යේෂණ ආරම්භ වෙන්න ඇත්තේ කියලා. මම මෙතෙන්දී මුලින්ම ඔබට ටට්ටක් ගාලා පෙන්නලා ඉන්නම් දැනට මේ විෂය සම්බන්ධව සහ මේ ආශ්‍රිතව ලියවෙච්ච පර්යේෂණ පත්‍රිකා කීපයක්. ඒවයි නම් තමයි ඔබට දැන් මේ තිරේ දකින්න ලැබෙන්නේ. එතකොට මේ සමහර පර්යේෂණ පත්‍රිකා වල ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා ඔබට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ සමහර පර්යේෂණ පත්‍රිකා නම් එකපාරට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් එතකොට මේ වගේ මේ විෂය සම්බන්ධව ලියවුණු පත්‍රිකා අතර එක් වැදගත් පත්‍රිකාවක් තියෙනවා. ඒ තමයි අර මම මුලිනුත් සඳහන් කරපු මහාචාර්ය චන්දිම ගෝමස් ඇතුළු විද්වතුන් පිරිසක් කළ අධ්‍යයනයකින් පසුව රචනා කරන ලද මේ lightning current and voltage distribution of large symmetric Buddha stupa in Sri Lanka කියන නිබන්ධනය. එතකොට මම මේ වීඩියෝ එකට ප්‍රධාන වශයෙන්ම මේ නිබන්ධනයේ තියෙන කාරණා තමයි පදනම් කරගත්තේ. මේ තියෙන්නේ මහාචාර්ය චන්දිම ගෝමස් විසින් ඇතුළු පිරිසක් විසින් රචනා කරපු මේ නිබන්ධනය. ඉතින් මේක ටිකක් ගැඹුරු නිබන්ධනයක්. මම මේ නිබන්ධනය අමාරුවෙන් කියවගෙන ගියා. ඒ වගේම මේ නිබන්ධනය කියවීමට අමතරව මේකේ තියෙන ගැටලු ගැන අහන්න කීප වතාවක්ම මහාචාර්ය චන්දිම ගෝමස් මහතාවත් මම සම්බන්ධ කරගත්තා. එතුමා මේ වෙනකොට ජීවත් වෙන්නේ දකුණු අප්‍රිකාවේ විශ්වවිද්‍යාලයක තමයි එතුමා දැන් සේවය කරන්නේ. හැබැයි එහෙම බොහොම දුර බැහැර ඉඳගෙන කාර්යබහුල ජීවිතයක් ගත කළත් එතුමා කීප අවස්ථාවක්ම මාත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වෙලා මේ සම්බන්ධව අවශ්‍ය තොරතුරු ලබා දෙන්න මඟ පෙන්වීම කරන්න කටයුතු කරා. ඒ සම්බන්ධව මේ එපිසෝඩ් එකට කරපු උදව් සම්බන්ධව ඒ නිසා චන්දිම ගෝමස් මහතාට බොහොමත්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඊළඟට මේ චන්දිම ගෝමස් මහතා මේ විෂය සම්බන්ධවම තවත් නිබන්ධනයක් රචනා කරලා තිනවා මේ රූපේ පේන මේ Lightning Gods and Science කියන නිබන්ධනය. ඒතකොට මේ නිබන්ධනයෙන් එතුමා කරලා තියෙන්නේ ලෝකයේ එක් එක් රටවල් තුල එක් එක් සංස්කෘතීන් තුල මේ අකුණු සම්බන්ධව මිනිසුන් තුල තිබ්බ ආකල්ප විශ්ලේෂණය කරන එක, ඒ සංකල්පවල ඉතිහාසය පිළිබඳ හදාරන එක. එතකොට ඒ කරුණාකාරණාල ඔස්සේ තුලින් ලැබුණු දැනුම ඔස්සේ තමයි එතුමා පෙන්වා දෙන්නේ මේ අපේ ලංකාවේ අකුණු තාක්ෂණය තරම් පැරණි අකුණු සන්නායක තාක්ෂණයක් ලෝකයේ වෙනත් ශිෂ්ටාචාරයකින් වාර්තා වෙන්නේ නැහැ කියන එක. ඊළඟට මම කතා කරන්නම් ඉක්මනින් මෙන්න මේ අපේ අධ්‍යයනයට පදනම් වෙච්ච මූලික නිබන්ධනය සම්බන්ධව විස්තර ටිකක්. එතකොට මේ නිබන්ධනයට සම්බන්ධව මූලික අධ්‍යයනය 2004-2014 අතර කාලේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මහාචාර්ය චන්දිම ගෝමස් මහතා ඇතුළු පිරිස මේකට අවුරුදු 10ක් විතර ගත කරලා තියෙනවා. ඒකෙන් පස්සේ තමයි 2014 මේ නිබන්ධනය රචනා කළා. ඒක චීනයේ ෂැන්හයි නගරයේ තිබුණු ඉන්ටර්නැෂනල් කන්ෆරන්ස් එකකට ඉදිරිපත් කරලා තිබෙන්නේ. මේ අධ්‍යයනය කරන කාලය වෙනකොට චන්දිම ගෝමස් මහතා සේවය කළා තියෙන මැලේසියාවේ පුත්‍රා යුනිවර්සිටි එකේ. එතකොට ඒ කාලේ චන්දිම ගෝමස් මහතා එක්ක ඔහුගේ පුත්‍රයා වෙච්ච අෂේන් ගෝමස්, ඒ වගේම අර මම කලින් කිව්ව මෙහෙදි ඉසදි, ඒ වගේම සයිනල් ආබ්දීන් යන විද්වතුන් මේ පර්යේෂණයට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ අතර හිටපු අර මෙහෙදි ඉසදි එතුමා ඉරාන ජාතිකයෙක්. එතුමා තමයි මේ අපේ අකුණු සන්නායක තාක්ෂණයේ තිබ්බ මූලික සංකල්ප වැඩි දියුණු කළා නව නිෂ්පාදනයකට පසුකාලීනව පේටන්ට් බලපත්‍රය ලබා ගන්නේ. ඊළඟට මම මේ මහාචාර්ය චන්දිම ගෝමස් මහතා ඇතුළු පිරිස රුවන්වැලි සෑයේ අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය ගැන සකස් කරපු නිබන්ධනයේ තියෙන මූලික කරුණු මොනවද කියන එක ගැන, ඒකේ මූලික සංකල්පය මොකක්ද කියන එක ගැන ඊටාම කෙටියෙන් සහ සරල කරලා ඔබට කියන්නම්. ඊට කලින් මම මේ නිබන්ධනයේ ඇතුළු පිටු කීපයක් ඔබට පෙන්නලා ඉන්නම්. ඇත්තටම මේක ඊටාම ගැඹුරු සහ සංකීර්ණ නිබන්ධනයක්. ඉතින් මේකේ පිටු ටික දිහා බලාගෙන යද්දී ඔබට ඒක පැහැදිලි වෙනවා ඇති. ඉතින් එතකොට මේ නිබන්ධනය ඇතුළේ මේ නොයෙක් රූප සටහන්, ගණිත සමීකරණ, ප්‍රස්තාර මේ වගේ දේවල් රාශියක් ඔස්සේ ඉදිරිපත් කරලා තියෙන සංකීර්ණ කතාව අති සරල කළා මූලික අදහසක් තමයි මම මෙතෙන්දී ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ නිසා ඒකේ යම් යම් වැරදි අඩුපාඩු තිබුණොත් ඒක ගැන පොඩ්ඩක් සමා වෙලා මේකේ මූලික අදහස අපි තේරුම් ගන්න උත්සාහ කරමු. එතෙන්දී අපිට මුලින්ම මතු කරන්න වෙන දේ තමයි මම මුලිනුත් කිව්වා මේ බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් භාවිතා කරපු අකුණු ආරක්ෂණ ක්‍රමවේදයට වඩා අපේ ක්‍රමවේදය වෙනස් කියලා. මොකද බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කලේ පැහැදිලි මේ පරිවාරක වලින් ආවරණය කරපු සන්නායක පටියක් දිගේ අදාළ ධාරාව භූගත කරන එක තමයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ගේ අකුණු සන්නායක තාක්ෂණයේදී සිද්ධ වුණේ. එහෙම ක්‍රමයක් නෙමෙයි අපේ චෛත්‍යවල දකින්න ලැබුණේ. අපේ චෛත්‍යවල දකින්න ලැබුණේ මේ දාගබේ සමමිතික මතුපිට පෘෂ්ඨය ඔස්සේ උඩ සිට පහළට ක්‍රමයෙන් තුනී වන ආකාරයට ඒකාකාරව ධාරාව බෙදී ගිහින් ඒ ධාරාව චෛත්‍යයේ පාදම ඔස්සේ භූගත වෙන ක්‍රමයක් තමයි අපේ චෛත්‍යවල අනුගමනය කරලා තිබුණේ. එතකොට මේ ක්‍රියාවලිය සඳහා අපේ චෛත්‍යයේ තිබුණු ප්‍රධාන කොටස් තුනක් මූලික දායකත්වයේ සපයලා තියෙනවා. ඒ තමයි මුලින්ම මේ රන් රිදී සහ තඹ ලෝහ මිශ්‍රණයකින් හදපු මේ චෛත්‍යයේ තියෙන කොත. ඊට පස්සේ මේ දාගබේ තිබුණු මතුපිට පෘෂ්ඨය. මේ මතුපිට පෘෂ්ඨය අර්ධසන්නායක ගුණ සහිත බදාමයකින් තමයි හදලා තිබුණා කියලා කියන්නේ. ඊළඟට තුන්වෙනි කාරණය තමයි මේ ගැඹුරට විහිදෙන චෛත්‍යයේ පාදම.
මේ චෛත්‍යයේ පාදම හදලා තියෙන්නේ විදුලිය ගමන් කරන්න පුළුවන් විදිහට. එතකොට ඊටාම සරලව කිව්වොත් මේකෙන් සිද්ධ වෙන්නේ මේ කොතමගින් නැද ගන්නා විදුලි ධාරාව ඒකාකාරව පල්ලෙහාට බෙදී ගිහිල්ලා චෛත්‍යයේ පාදම ඔස්සේ භූගත වීම තමයි මේකෙදි සිද්ධ වෙන ක්‍රියාවලිය වෙන්නේ. මේ ක්‍රමවේදය තුළ මේ චෛත්‍යයේ ඉහළට කිලෝ ඇම්පියර් 100ක 200ක විශාල ධාරාවක් එල්ල වුණත් ඒක පහළට එනකොට ක්‍රමක්‍රමයෙන් බෙදිලා ගිහිල්ලා හානිකර නොවන ධාරාවක මට්ටමටපත් වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට මේ ක්‍රමවේදය නිසා දාගැබ අකුණු වලින් ආරක්ෂා වෙනවා, දාගැබේ ව්‍යුහය ආරක්ෂා වෙනවා. ඒ වගේ මේ අවට ඉන්න බැතිමතුන් මේකෙන් ආරක්ෂා වෙනවා. ඒ වගේම අර ප්‍රබල විදුලි ධාරා නිසා පැත්තට සිදුවෙන පොලා පැනීම, අකුණු පොලා පනිනවනේ විදිහට අන්න ඒ ක්‍රියාවලියත් මේකෙන් නතර වෙනවා කියලා කියනවා. මේකෙදි මම අර කලිනුත් කිව්වා මේ ප්‍රධාන වැදගත් කාර්යභාරයක් ඉටු කරන දෙයක් තමයි මේකෙදි මේ දාගැබේ තියෙන මතුපිට පෘෂ්ඨය කියන එක. මොකද මේ මතුපිට පෘෂ්ඨය ඔස්සේ තමයි විදුලිය සංවේදනය වීම සිද්ධ වෙන්නේ. එතකොට මම කිව්වා මේ මතුපිට පෘෂ්ඨය හදලා තියෙන්නේ අර්ධ සන්නායක ගුණ සහිත බදාමයකින් කියලා. එතකොට මේ චන්දිම ගෝමස් මහතා මුලින්ම අපේ තූපවංශය වගේ කෘති වලින් තමයි ඒවායේ තියෙන තොරතුරු අනුව තමයි මේ බදාමය සකස් වී ඇති ආකාරය පිළිබඳ මූලික අදහස ලබාගෙන තියෙන්නේ. එතකොට ඒවායේ තිබ්බ විදිහට මේ මල් වතු වගේ විවිධ ප්‍රදේශ වලින් ලබාගත් මැටි වර්ග අරගෙන ඒවට යම් යම් මොනවද ලෝහ කුඩු වර්ග මිශ්‍ර කළා ඒ විදිහට තමයි මේ උඩ මතුපිට බදාමය හදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒ විදිහට මේ මතුපිට බදාමය සකස් කළා රුවන්වැලි සෑයේ දිගපළල අනුපාතයට අනුව මේ software එකක් තුළ මේක ස්කේල් කළා. ඊට පස්සේ ඒ අනුව හදපු මොඩල් එකක් ඇතුලේ මේ ප්ලාස්ටරේ මේකේ තවරලා ඒකට විදුලිය යොදවලා තමයි මේ අත්හදා බැලීම සිද්ධ කරලා තියෙන්නේ. එහෙම අත්හදා බැලීමක් කරලා තමයි මේ මතුපිට පෘෂ්ඨය ඔස්සේ විදුලිය සංවේදනය වෙනවා කියන කාරණය සම්බන්ධව යම් යම් නිගමන වලට එළඹිලා තිබෙන්නේ. එතකොට මම කලින් කිව්වා මේ අකුණු ආරක්ෂණ ක්‍රියාවලියට මේ දාගැබේ පාදමත් සම්බන්ධ වෙනවා කියලා. ඇත්තටම මේ පාදම සකස් කරා කියන විදිහත් ඊටාම සිත් ගන්නාසුළු විස්තරයක් ඒ සම්බන්ධව අපිට අහන්න ලැබෙන්නේ. මේ පාදම සකස් කරපු ආකාරය ගැන මහා වංශය වගේම තූප වංශයේත් යම් යම් තොරතුරු අපිට දකින්න ලැබෙනවා. ඒ අනුව බැලුවහම මේ පාදම සාමාන්‍යයෙන් මීටර් 20ක් විතර ගැඹුරුයි. ඒකේ වර්ග ප්‍රමාණය වර්ග මීටර් 15000ක් විතර කියලා කියනවා. එතකොට තූප වංශයේ සඳහන් වෙන විදිහට මේ පාදමේ ඉහළ සිට පහළට තියෙන ස්තර 11ක් විතර ගැන කියවෙනවා. එතකොට මේ ස්තර ටික හදලා තියෙන්නේ මේකට නොයෙක් වර්ගවල පාෂාණ යොදාගෙන තියෙනවා, ලෝහ වර්ග යොදාගෙන තියෙනවා, ඒ වගේම මැටි වර්ග යොදාගෙන තිබෙනවා. ඒ වගේම අපිට හිතා ගන්න බෑ සමහර අවස්ථාවල මේ පළතුරු යුෂ වර්ග ඊට පස්සේ තලතෙල් වගේ දේවල් පවා යොදාගෙන තියෙනවා මේ මිශ්‍රණය සකස් කරන්න. එතකොට මේ නොයෙක් වර්ගවල පාෂාණ පළතුරු යුෂ මේ වගේ දේවල් අරගෙන මේවා කුඩු කළා මිශ්‍ර කළා ඇතුන් දාලා පාගලා මේ වගේ ගොඩාක් දේවල් කළා තමයි මේ රුවන්වැලි සෑයේ පාදම සකස් කරලා තිබෙන්නේ. ඊළඟට අපි චුට්ටක් බලමු මේ රුවන්වැලි සෑයේ පාදම සකස් කරපු ආකාරය සම්බන්ධව තූප වංශයේ ඇතුළත් වෙන විස්තරය ඇතුලේ මේ පාදමේ ස්තර ටික කොයි විදිහටද හඳුන්වලා තියෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් එතකොට මේ ස්තර ටික දිහා බලනකොට මේකේ මුලින්ම තිබුණා කියලා කියනවා අඟල් 4ක විතර රිදී තට්ටුවක්. දෙවනි ස්තරයේ විදිහට මේකේ තිබුණා කියනවා ආසනික් සහ තලතෙල් මිශ්‍රණයක් සහිත කිසියම් ස්තරයක්. ඊළඟට තුන්වෙනි ස්තරයේ විදිහට මේකේ අඟල් 8ක ලෝකඩ ස්තරයක් තිබුණා කියලා කියනවා. ඊට පස්සේ මේකේ හතරවෙනි ස්තරයේ විදිහට අපිට පේන්නේ රසදිය දියුල් යුෂ සහ පිරිපහදු කළ මැටි මිශ්‍ර කරලා හදපු තවත් ස්තරයක්. දියුල් යුෂ පවා මිශ්‍ර කරලා කියලා කියනවා මේ පාදම සකස් කරන්න. ඊළඟට පස්වෙනි ස්තරයේ විදිහට අපිට දකින්න ලැබෙනවා මිනිරන් හෝ කළු ගල්යයි සිත යන්න පුළුවන් විදිහේ පාෂාණ ස්තරයක් ගැන තොරතුරක්. ඊට පස්සේ මේකේ 6 වෙනි එක විදිහට තවත් තිරිවානා ගල් ස්තරයක් ගැන සඳහන් වෙනවා. 7 වෙනි ස්තරයේත් එහෙම තිරිවානා පාෂාණ ස්තරයක් ගැන තමයි කියවෙන්නේ. හැබැයි මේකෙදි මොකද මේ තිරිවානාවල විවිධ වර්ග ප්‍රභේද ගණනාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ විවිධ ප්‍රභේද තමයි එක එක තැන් වලට දාලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේකේ 8 වෙනි ස්තරයේ විදිහට සුවඳ ගන්නවන ලද මැටි ස්තරයක් තිබුණා කියලා කියනවා. 9 වෙනි ස්තරයේ විදිහට යකඩ දැලක් තිබුණාය කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ නැවත තිරිවාන ස්තරයක් සහ මේකේ පල්ලෙහායින්ම ශක්තිමත් ගඩොල් සහිත ලේයර් එකක් තමයි මේකේ දාලා තිබුණා කියලා කියන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්ම කාරණය තමයි මේ ලෝහ වර්ග ගණනාවක් එකට මිශ්‍ර කළා මේ පාදම සකස් කරලා තියෙන්නේ පාදමේ තියෙන විද්‍යුත් ප්‍රතිරෝධය අවම වෙන විදිහට. මොකද මේ අර මම කිව්ව අකුණු ඔස්සේ එන විද්‍යුත් ධාරාව භූගත කිරීමේ ක්‍රියාවලියට කොත ඊළඟට දාගැබේ මතුපිට පෘෂ්ඨය වගේම මේ පාදමත් දායක වෙනවා කියන එක තමයි ඒකෙන් අපිට නිගමනය කරන්න තියෙන කාරණේ. ඊළඟට බොහෝ දෙනාට මතුවෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි වර්තමානයේත් මේ අකුණු සන්නායක යාන්ත්‍රණය තාම ක්‍රියාත්මක වෙනවද කියලා. හැබැයි ඒ ප්‍රශ්නේ නම් තරමක් විවාදාත්මක වෙන්න පුළුවන්. මොකද වර්තමානයේ අපි දන්නවා මේ නවීන අකුණු සන්නායක මේ රුවන්වැලි සෑයේ සවි කරලා තියෙන්නේ.
අනිත් එක දැන් අපිට පොඩි සැකයක් තියෙනවා දැන් ඉස්සර කාලේ නම් මේ මතුපිට පෘෂ්ඨය ඔස්සේ තමයි මේ විදුලිය බෙදී යාම සිද්ධ කරේ. නමුත් දැන් රුවන්වැලි සෑය කාලයකට පස්සේ අලුත් වැඩියා කරලා දැන් තියෙන්නේ අලුතෙන් හැදුව මතුපිට පෘෂ්ඨයක් දැන් ඇත්තේ. ඉතින් මේ වගේ කාරණාත් එක්ක මේ යාන්ත්‍රණය තාම ක්‍රියාත්මක වෙනවාද කියන එක ගැන යම් සැකසංකා පවතින බව තමයි චන්දිම ගෝමස් මහතා පෙන්වා දුන්නේ. වර්තමාන රුවන්වැලි සෑය තුළ මේ නූතන අකුණු ආරක්ෂණ පද්ධතියක් හවි කරලා තිබුණත් මේ පැරණි ක්‍රමවේදය ඊටාම වාසි සහගත එකක් බව තමයි චන්දිම ගෝමස් මහතාගේ මතය වෙන්නේ. ඒ මහතා මේ ක්‍රමවේදයේ වාසි කීපයක් ගැන සඳහන් කරනවා. එකක් තමයි මේ ක්‍රමවේදයේ ආරක්ෂාව අතින් ඊටාම ඉහළයි. මේක යටතේ අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ ඊටාම අවමයි. මේක 0 chance එකක් තියෙන්නේ කියලා තමයි එතුමා පවසන්නේ. ඊට පස්සේ මේකේ තියෙන තවත් එකක් තමයි අර වර්තමානයේ යොදන අකුණු සන්නායක වගේ මේක බාහිරින් සවි කරන්නේ නැති නිසා මේක දාගබේ මතු පිට පෙනුමටත් ටිකක් ප්‍රියමනාප හිතකර එකක් කියන එක තමයි අනිත් කාරණේ. ඊට පස්සේ ඒ වගේම මේක ආර්ථිකතනුත් තරමක් ලාභදායක වඩාත් ස්ථිරසාර ක්‍රමවේදයක් බවත් එතුමා පෙන්වා දෙනවා. ඊළඟට මම අවසාන වශයෙන් අර පේටන්ට් බලපත්‍රය සම්බන්ධ කතාවට එන්නම්. මම කලිනුත් කිව්වා වගේ මේ මහාචාර්ය චන්දිම ගෝමස් මහතා සමග රුවන්වැලි සෑයේ අධ්‍යයනයට සම්බන්ධ වුණු ඉරාන ජාතික විද්වතාවෝ මෙහෙඳි ඉසදි විසින් තමයි මේ පේටන්ට් බලපත්‍රය ලබා ගන්නෙ. එතකොට මේ ඉන්නේ ඉසදි. එතුමාගේ පැහැදිලි ඡායාරූපයක් හොයාගන්න ටිකක් අමාරු වුණා. නමුත් එතුමා ලියපු රිසර්ච් පේපර් නම් ගණනාවක් අන්තර්ජාලයේ තියෙනවා. මම හිතන්නේ අර රිසර්ච් ගේට් එකේම මට මතක හැටියට මේ පේපර් 113ක් විතර ගැන තොරතුරු සඳහන් වෙලා තිබුණා. මේ ඉසදි හොයාගත්ත නව නිපැවුම මොකක්ද කියන එක ගැනත් මම ඊට පස්සේ කියන්නම්. ඇත්තටම මේක මේ අකුණු ආරක්ෂාව සම්බන්ධව අපේ කන්සෙප්ට් එක මත පදනම්ව හදපු එකක් වුණාට මේ නිපැවුම කියන එක ඍජුවම අකුණු එක්කම සම්බන්ධ දෙයක් නෙමෙයි. බොහොම කෙටියෙන් කිව්වොත් මේකෙන් කරන දේ තමයි මේ ඔහුගේ නිපැවුම තමයි මේ විද්‍යුත් චුම්බක තරංග කිසියම් කුටීරයක් ඇතුළට ඇතුල් වෙන එක වළක්වන බාහිර ආලේපනයක් නිපදවන එක. අපි දන්නවා විද්‍යුත් චුම්බක තරංග කොහම ඒකට අයිති කිරණ වර්ග ගණනාවක් තියෙනවා. එක්ස් කිරණ, ගැමා කිරණ, දෘශ්‍ය ආලෝකය, ඊට පස්සේ මයික්‍රෝවේව්ස් ඔය වගේ ගණනාවක් තියෙනවා. ඉතින් මේවා කිසියම් කුටීරයකට ඇතුල් වෙන එක වළක්වන එක තමයි මේ ආලේපනයෙන් කරන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් අපේ හිරගෙවල් වල ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ඔය හිරගෙවල් ඇතුළේ ඉඳගෙන දුරකථන වලින් කතා කරනවා. එතකොට මේ ආලේපනය ගෑවොත් එහෙම මේ හිරගෙවල් ඇතුළේ දුරකථන වලින් කතා කරන්න බැරුව යනවා. මොකද මේ ජංගම දුරකථන වැඩ කරන්නේ මේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එක තරංග වර්ගයක් වන මයික්‍රෝවේව්ස් වල එක්තරා කැටගරි එකකින්. ඉසදී ඔන්න ඔය කියන විදිහට මේ විද්‍යුත් චුම්බක තරංග කුටීරයකට ඇතුළත් වීම වළක්වන ආලේපනයක් නිෂ්පාදනය කරලා ඒ සඳහා දැන් පේටන්ට් බලපත්‍රය ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේ නිෂ්පාදනය දැන් වාණිජ්‍ය වශයෙන් ඉරාන සමාගමක් කරහා නිපදවා ලැබි කිරීමත් මේ වන විට සිද්ධ කරගෙන යනවා. එතකොට මේ ඡායාරූපය ඔබට පේන්නේ මේ සඳහා ලබාගත් පේටන්ට් බලපත්‍රය. ඒ වගේම මේ අනිත් ඡායාරූපයේ තියෙන්නේ මේ සම්බන්ධව මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධ විස්තර මොනවද කියන එක ගැන අන්තර්ජාලයේ පළ වෙලා තියෙන විදිහ. එතකොට දැන් මේ මෙතන මේ පේන වීඩියෝ එකෙත් ඔයගොල්ලන්ට දකින්න තියෙන්නේ ඒකත් මේ ඉසදි විසින් නිෂ්පාදනය කරපු මේ ප්‍රොඩක්ට් එක සම්බන්ධව හදපු වීඩියෝ එකක් තමයි මෙතන තිබෙන්නේ. ඉතින් විශේෂයෙන් මෙතෙන්දී ඉසදිටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපි මේ වීඩියෝ එක කරන මොහොත වෙනකොට එතුමා මං හිතන්නේ ඉරානයේ වෙන්න ඇති තරමක් දුර බැහැර සයිට් එකක සිග්නල් අඩු ප්‍රදේශයක රාජකාරී වල නිරත වෙලා හිටියේ. ඉතින් සම්බන්ධ කරගන්න ගොඩක් අමාරු වුණා. ඒ අතරේ තමයි කොහොම හරි මහාචාර්ය චන්දිම ගෝමස් මහතා එතුමාව සම්බන්ධ කරගෙන මේ පර්යේෂණය සහ මේ පේටන්ට් බලපත්‍රය පිළිබඳ මේ ඔය මූලික විස්තර ටික නැවත අපි මේ වීඩියෝ එකට අවශ්‍ය තොරතුරු ටික ගෙන්වා ගත්තේ. අවසාන වශයෙන් කිව්වොත් ඉතින් මේකෙන් ලංකාවේ අපිට ගන්න තියෙන්නේ මහඟු ආදර්ශයක්. මොකද අපේ සාම්ප්‍රදායික දැනුම සම්බන්ධව හුදු ගවේෂණය කිරීමෙන් නොනැවතී අවශ්‍ය නම් ඒ වයින් නව නිෂ්පාදන පවා නිපදවන්න පුළුවන් කියන එක තමයි මේකෙන් පෙන්වා දෙන්නේ. ඉතින් හැබැයි අපිට තියෙන අවාසනාව තමයි අපේ රටේ ඒ විදියට හිතන මිනිස්සු සෑහෙන විරල වෙලා තියෙන එක. ඉතින් ඔන්න ඔය මූලික විස්තර ටික තමයි මට ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එක යටතේ ඔබට අරගෙන එන්න අවශ්‍ය වුණේ. මේකේ වැදගත්ම කරුණු ටික නැවත මතක් කරොත් ඒ තමයි බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ට වසර 2000කට පමණ පෙර ලංකාවේ දාගැබ්බල අපටම ආවේනික අකුණු සන්නායක තාක්ෂණයක් තිබුණාය කියන එක. ඊළඟට ඒ හා සමකාලීනව ලෝකයේ වෙනත් සංස්කෘතීන් වලින් එවැනි දැනුමක් පිළිබඳ වාර්තා ලැබෙන්නේ නැහැ කියන එක. ඊළඟට ඒ දැනුම මත පදනම්ව සකස් කරපු නව නිෂ්පාදනයක් සඳහා මේ වන විට ඉරාන ජාතිකයෙක් විසින් පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන තියෙනවාය කියන එක. ඊළඟට අවසාන වශයෙන් මම අර රෝහණ විජේවීර සහෝදරයා කිව්වා කියන කතාවටත් චුට්ටක් එන්නම්. හැබැයි ඇත්තටම මම දන්නේ නැහැ එතුමා එහෙම කිව්වද කියලා. මේක මම අහලා තියෙන කතාවක්. මේ අහලා තියෙන කතාවේ හැටියට එතුමා දවසක් ඔය රුවන්වැලි සෑයේ වර්තමානයේ දැන් හයි කරලා තියෙන අකුණු සන්නායකට අත දික් කරලා කිව්වලු අන්න බලපල්ලා විඥානවාදයට උඩින් භෞතිකවාදය බබලනවා කියලා. එහෙමත් නැත්නම් මේ ආගමට ඉහලින්
විද්‍යාව බබලනවා කියලා. ඉතින් මම හිතන්නේ එතුමා ඒක සමහරට තරුණ කාලේ එතුමාගේ ජීවත් වෙච්ච යුගයේ සරිලන ඒ කාලේ පැවති මතවාද වලට හරිලන විදිහට හරි හැටි කරුණු හොයා බලන්නේ නැතුව කරව ප්‍රකාශයක් වෙන්න ඕන. මොකද මම හිතන්නේ අද වෙනකන් ජීවත්ව එතුමා ජීවත්ව හිටියානම් මේ රෝහණ විජේවීර සහෝදරයා මේ වගේ ප්‍රකාශයක් කරයි කියලා. මොකද ඔය රුවන්වැලි සෑයේ දැන් තියෙන බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ගේ අකුණු සන්නායකය එතන හයි කරන්න අවුරුදු 2000කට විතර කලින් අපේ බෞද්ධයෝ විසින්ම හොයාගත්ත අකුණු සන්නායක තාක්ෂණයක් අකුණු ආරක්ෂණ යාන්ත්‍රණයක් රුවන්වැලි සෑය ඇතුලේ ක්‍රියාත්මක වෙලා තිබෙනවා. එතකොට ඔය විඥානවාදීයයි කියලා කියන සමහරු මේ ලිං මැඩියයි කියලා කියන බෞද්ධයන් විසින් තමයි ඒ කාලේ මේ අකුණු සන්නායක තාක්ෂණය හොයාගෙන තිබුණේ. ඉතින් ඒ කියන්නේ මම හිතන්නේ රෝහණ විජේවීර සහෝදරයා මේ සම්බන්ධව ඒ කාලේ දැනගෙන ඉන්න නැතුව ඇති. ඇත්තටම මට මෙතෙන්දි කෙටියෙන් වුණත් මතු කරන්න ඕනුනේ වෙනත් වැදගත් කාරණයක්. මොකද්ද මේ විඥානවාදී භෞතිකවාදී බෙදීම කියන එක. මම විශ්වාස කරන විදිහට මේ විඥානවාදී සහ භෞතිකවාදීයයි කියන එකිනෙකට සතුරුයයි පේන අන්ත දෙකකට ලෝකය බෙදලා ඒක ඇත්තනම් මේක බොරු මේක ඇත්තනම් ඒක බොරු වගේ අර පටු දරුණු බෙදීමක් ඔස්සේ අපිට ඇත්තටම මේ කවදාවත් මේ ලෝකය ගැඹුරින් තේරුම් ගන්න බෑ. මම හිතනවා මේ බෙදීමම වැරදි මේ බෙදීම මිතා පටුයි කියලා. මොකද මේ විඥානවාදීයයි ලේබල් කරන ලද අදහස් තුල වගේම භෞතිකවාදීයයි ලේබල් කරන ලද අදහස් තුලත් මේ ලෝකය ගැඹුරින් කියවා ගැනීමට තේරුම් ගැනීමට අවශ්‍ය දේවල් ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක මේ එකිනෙකට සතුරු අන්ත දෙකක් විදිහට දෙකට බෙදලා එකක් මාරයි අනික නරකයි කියලා කියන්න අපිට බෑ. අනෙක තමයි මේ පුරාණ සංස්කෘතීන් තුල විශේෂයෙන් මේ පෙරදිග සංස්කෘතීන් තුල මේ විඥානවාදයේ භෞතිකවාදය කියන එක එහෙම නැත්නම් ආගම විද්‍යාව කියන එක මේවා නිකන් එකිනෙකට ගලපන්න බැරි විදිහට එකට වෙලිලා සංකලනය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේවා පටු බෙදීම් ඔස්සේ දෙකට බෙදන්න හරි අමාරුයි. දැන් අපි ගත්තොත් අපේ පැරණි දැනුම කියන ඒවා ගොඩාක් පෙරදිග සංස්කෘතීන් තුල තියෙන්නේ මේ බැලූ බැල්මට මිත්‍යා කතා වගේ පේන දේවලුත් එක්ක සංකලනය වෙලා තමයි තියෙන්නේ. දැන් මම උදාහරණයක් කිව්වොත් මට මතක හැටියට ඔය ක්‍රිස්තු වර්ෂ 4 හෝ 5 වෙනි සියවසේ විතර ලියවෙච්ච සූර්ය සිද්ධාන්තය කියලා පොතක් තියෙනවා ඉන්දියාවේ. එතකොට මේ පොත ලියලා තියෙන්නේ මේ සූර්ය දෙවියෝ හිරු දෙවියෝ ඇවිල්ලා මේ මය කියන යක්ෂයාට කියන කතන්දරයක් විදිහට කතන්දර ටිකක් විදිහට තමයි ශ්ලෝක වලින් මේ පොත ලියලා තියෙන්නේ. දෙයියෝ යක්කෙකුට කියන කතාවක් විදිහට. ඒක බැලූ බැලමට මිත්‍යා කතාවක් වගේ පේන්නේ. හැබැයි ඒකේ තියෙනවා ග්‍රහලෝක පිළිබඳ මේ කොපර්නිකස්ලාට ගැලීලියෝලාට කලින් හොයාගත්ත ඊටාම විශ්මිත වර්තමාන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුකූල තොරතුරු ටිකක් ඒ පොතේ තියෙනවා. ඒතර ඒවා කොහොමද ඒ කාලේ ලිව්වේ? දැන් ඊළඟට දැන් ඔය රුවන්වැලි සෑය සකස් කරපු විදිහ ගැන මේ මහා වංශයේ තියෙන විස්තරය අරගෙන බැලුවොතින් එහෙම ඒකේ සමහර කාරණා නිකන් අපිට බැලුවහම පේන්නේ අద్భుත කතා වගේ. මොකද හැබැයි මේ කතන්දර අద్భుතයි වගේ වුණාට මේ කතන්දර විඥානවාදී වගේ පෙනුනට ඒවයින් කරලා තියෙන්නේ මාර භෞතිකවාදී වැඩ. දැන් අපි දන්නවා දැවැන්ත භෞතික විද්‍යාත්මක දැනුමක් නැතුව රුවන්වැලි සෑය වගේ නිර්මාණයක් කරන්න බෑ. හැබැයි ඉතින් විඥානවාදී වගේ කතන්දර ඔස්සේ ප්‍රායෝගිකව භෞතික නිර්මාණයක් ඉදි කරන්න ඒගොල්ලෝ සමත් වෙලා තියෙන අපේ මුතුන් මිත්තෝ. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ මේවා මේ අර හරිය සරල විදිහට විඥානවාදී භෞතිකවාදී කියලා බෙදලා වෙන් කරන්න බෑ කියලා. දැන් මම කාලයකට කලින් දැක්කර ටියුෂන් ගුරුවරයෙක් කියනවා එක්තරා වීඩියෝ එකක මේ ළමයින්ව පන්සලට එක්ක යන්න එපා විද්‍යාව තේනරට එක්ක ඵලයල්ලා කියලා. ඉතින් ඇත්තටම මේ විද්‍යාව ගැනයි පන්සල ගැනයි අනිත් දැනුම් පද්ධති වල සුවිශේෂීතා ගැනයි මේ මොන හැම දේ ගැනම තියෙන අනවබෝධය නිසා තමයි මේ වගේ කතා ඇත්තටම කියන්නේ. මොකද මේ අපේ සංස්කෘතිය තුළ විද්‍යාව සහ පන්සල කියන්නේ කෙනකින් වෙන් කරන්න පුළුවන් දෙකක් නෙමෙයි. මේ දෙක ඊටාම තදින් එකට ගැට ගැහිච්ච දෙකක්. ඉතින් ඒ නිසා මම මගේ රැඩිකල් මිත්‍රවරුන්ට කියන්නේ බැන අඬ ගන්න කලින් මේවා ගැන ටිකක් අධ්‍යයනය කරන්න කියලා. හැබැයි මම අර මුලනුත් කිව්වා වගේ මම එකෙන් කියන්නේ නැහැ මේ පෙරදිග දැනුම කියන එක පරිසමාප්තියටපත් වෙච්ච එකක්. මේක තමයි ඔක්කොටම වැඩිය හොඳ කියලා. මේ හැම දැනුම් පද්ධතියකම අපි දන්නවා ඒකට ආවේනික ප්‍රබලතා දුබලතා සීමාකම් තිබෙනවා. ඉතින් ඒවා ගැන මධ්‍යස්ථ අදහසකින් යුතුව මේවා ගැන අධ්‍යයනය කරොත් අපිට අපේ දැනුම සම්බන්ධවත් සෑහෙන දේවල් හොයාගෙන යන්න පුළුවන් වෙනවා බටහිර දැනුම වගේම. ඉතින් මේ සංවාදයට කිසියම් දායකත්වයක් දෙන්න තමයි අපි මේ වගේ දේවල් සම්බන්ධව කතා කරන්නේ. ඉතින් එහෙමනම් ඔන්න මේ වීඩියෝ එක ඇතුලේ මම මේ රුවන්වැලි සෑයේ අකුණු ආරක්ෂණ යාන්ත්‍රණය සහ ඒකෙන් ගත්ත පේන්ටඩ් බලපත්‍රය ගැන සහ මූලික කාරණා ටික ඔබ හමුවට අරගෙන ආවා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අපි නැවත ළඟදිම හමු වෙමු.